අම්මේ තාත්තේ අද මම කතා කරන්න හදන්නේ පහේ ශිෂ්‍යත්වයේ දෙවැනි පත්‍රය හැදෙන්නේ කොහොමද කියලා. පළවෙනි පත්‍රය වගේ නෙවෙයි අම්මේ තාත්තේ දෙවැනි පත්‍රය. දෙවැනි ප්‍රශ්න පත්‍රය පාසල් පන්ති කාමරයේ ඉගැන්වූ විෂය කරුණු මතයි ගොඩනැගෙන්නේ. දෙවැනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඒ විෂය කරුණු මතක තියාගන්න ඕනේ. සිංහල, ගණිතය, පරිසරය, ඉංග්‍රීසි, දෙමළ යන විෂයන් ආශ්‍රිතව දෙවැනි ප්‍රශ්න පත්‍රයට සූදානම් කරවන්න සතර අපි හඳුන්වා දෙන දෙවැනි පත්‍රයට ප්‍රශ්න 2500ක් කියන මෙන්න මේ පොත ඉතාමත් වැදගත් වෙනවා. 2500ක් කිව්වම බය වෙන්න කාරණාවක් නැහැ. මොකද දෙවැනි පත්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්න හදලා තියෙන නිසා කල් වේලා ඇතුව දරුවන්ට ලබා දුන්නම ටිකෙන් ටික අභ්‍යාස කරලා අවබෝධයක් ඇතුව ප්‍රශ්න පත්‍රවලට යන්න පුළුවන්. ඒ වගේම පාඩම් කරන්න කම්මැලි අපේ පොඩිත්තන් වෙනුවෙන් විෂය නිර්දේශය ඇතුලේ මතක තියාගන්න ඕන වැදගත් කරුණු ෂෝට් නෝට් එකක් විදිහට සතර අපි විශේෂ විභාග කට්ටලය තුලින් අරන් ඇවිල්ලා තියෙනවා. මේ දෙකම හොඳින් අධ්‍යයනය කරලා දෙවැනි ප්‍රශ්න පත්‍රයට අදාළ අනුමාන ප්‍රශ්න කරවන්න දරුවා යොමු කරන්න. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ දරුවාට ප්‍රශ්න පත්‍ර කිරීමේ හුරුව පමණයි. කවදත් දරුවන්ට හොඳම දේ දෙන සතර. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.